ආයිබෝන් ගයිස් මම මිස්ටර් ජනති. ඉතින් අද දැන් අපි ඇවිල්ලා ඉන්නේ හපුතලේට. මායි අපේ කුරුණෑගල කවිදුයි මගේ මල්ලි මගේ ලොකු මල්ලි. ඒ අපි තුන් දෙනා ආවා හපුතලේට. දැන් මේ ඉන්නේ හපුතලේ රිසෝට් එක නැවතිලා හපුතලේ බලන්න තමයි යන්නේ. ආවේ අපි මං ආවේ අනුරාධපුරේ ඉඳන්. අනුරාධපුරේ අපි රාජරාඩ මෙඩිකල් ෆැකල්ටි ඉඳන්. එතකොට කවිදුල් ගෙදර ඉඳන් ආවේ ඒගොල්ලන්. මේ මල්ලි බදුල්ලෙන් සෙට් උනේ. ඉතින් අපි තුන් දෙනා හපුතලේ රයිඩ් එකක් දාන්න තමයි යන්නේ. ඉතින් ඇක්ෂන් කැමරා නම් මනම් අරන් ආවේ නෑ. අපි පුළුවන් විදිහට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගන්න. Step 1, wake up early, gonna rise with the sun. Step 2, get some good, some food in you. Step 3, think real hard about what you wanna be. Step 4, everybody just do your thing. Wake up, today's gonna be a good day. 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 මේ අපි ඉන්නේ හපුතලේ කොළඹ පාරේ view point එක. මේ ලස්සන වටේ විරුවේ. ඔයගොල්ලෝ මේක දැකලත් ඇති. ඉතින් මේ කවිඳුයි මල්ලි දෙන්න උතර නමනමාම බයික් ලස්සන පාරයි. වංගු තියනවා. මේ ඉතින් අර සුපිරි බයික් එකක් එහෙම අරන් ආවොත් කට්ටියට ඔයගොල්ලන් දන්නවනේ සුපිරි රයිඩ් එකක් දාන්න. අපි ඉතින් අර පුළුවන් විදිහට සුපිරි චිල්ලයක් දැම්මා. හරි. එහෙනම් අපි යන් ගොඩමලෙන් යන්නේ බඹරකන්ද DL. බඹරකන්ද DL. Vacation. Wake up, today's gonna be a good day. 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 මම ඉන්නේ මේ බඹරකන්ද DL එකට යන පාර පටන් ගන්න තැන. හරි. මේ ඔන්න ඔය පාරේ උඩට තමයි යන්න දෙන්නේ. හරි. ඉතින් මේ ආපු පාරත් ඉතින් මේ ආපු හපුතලේ කොළඹ පාර දෙන්නේ සුපිරිය. ඒ කියන්නේ අර මෙහෙම පාරවල් තියෙනවා වංගු තියෙනවා. ඒ වුණාට ඉතින් අර උදේම සීතලේ කුලම් වැඩිගෙන මෙහෙම එන එක මාරමාතල්ල. ඉතින් දැන් අපි බලමු බඹරකන්ද පැත්තට යන්න ඕනේ. මෙතන අපේ මල්ලිගේ බයික් එක දාලා මගේ බයික් එකෙන් අපි දැන් යන්න මේ වීඩියෝ එක ගන්න ඕනේ. ඉතින් මේ අපි යන්නේ ලංකාවේ ලස්සනම පාරක. ඕගොල්ලන් දැකලා ඇති Facebook එකේ post එකම දාලා තියෙනවා. ඉතින් මේ කළුපාන හන්දියෙන් හැරිලා බඹරකන්ද පැත්තට තමයි මේ අපි යන්නේ. ඒ පාර මාර ලස්සනයි. ඔයගොල්ලන්ට පෙන්නන්න ආයේ සුපිරියි. ඒ රයිඩ් එකක් යන්න කියන්නේ මේක මේ එන වේගෙන් යන්නත් බෑ. ඒ කියන්නේ වාහනේමත් වෙනවා. හැබැයි ඉඳගෙන යනවා නම් සුපිරියි. මේ මුල්ලත් එක්ක මාර මාතල්ලක් තියෙන්නේ. ඒ කවිඳු එන මාතල්ල කියන්නේ පොර කුරුණෑගල්නේ. හරි මගුලට වෙන්න. Today's gonna be a good day. Wake up, 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 today's gonna be a good day. Wake up early, gonna rise with the sun. Step 2, get some good, some food in you. Step 3, think real hard about what you wanna be. Step 4, everybody just do your thing. හරියා. ඔන්න guys ඔන්න මේන්න තියෙන්නේ බඹරකන්ද දියැල්ල ලංකාවේ උසම දියැල්ල. ඉතින් මේ අපි යන්නේ බඹරකන්ද දියැල්ල පාමුලට යන පාරේ. මේ පාරෙම තව යාලතන්න දියැල්ලටයි ලංකාඇල්ලටයි යන්න පුළුවන්. ලංකාඇල්ලට කිලෝමීටර් 2ක් තියෙනවා. මේ බයික් නවත්තන තැන වාහන නවත්තන තැන. ඊට පස්සේ යාලතන්න දියැල්ලට කිලෝමීටර් 2.6ක් තියෙනවා. ඉතින් මේ දියැලි තුනම ලස්සනයි. අපි ඉස්සලාම බඹරකන්ද දියැල්ල හරියට යන්කෝ. ඊට පස්සේ ඊතර ටික බලමු. හරි? බලන්න guys. ආය සුපිරියක් තමයි. මාරව ලස්සනයි.
එහෙනම් guys ඔන්න අපි ආවා බඹරකන්ද දියැල්ලේ පාමුලට. මෙන්න තියෙනවා දියැල්ල. මරුවේ බුල් වතුරේ ගොඩ බුලක් නැන්නේ බීල බලවද? මරුවේ කූල් වතුර ටික ඉතින් පොඩ්ඩක් මූණ හොදගන්න කියලා බැස්සා. අර ළඟටම යන්න බෑ. එහෙනම් guys අපි දැන් යන්නේ ලංකායල්ල පැත්තට. ඉතින් මේක නම් මේ හරියට අර ලස්සන පාර හදලා නැහැ. මේ අතු පාරක් තමයි තියෙන්නේ. ඉතින් කොහොම යන්න වෙනවා. දිගට කිලෝමීටර් 400ක් නේ. ලංකායල්ලට දෙකක් කියලා කිව්වේ. එහෙනම් 1000 මේ මීටර් 1600ක් තියෙනවා. Guys, ටිකක් තියලා මොඩියෝ ටික වගේ උඩ නගින ඔව් guys දැන් පොඩ මහන්සි වතුර ටිකක් කොහෙම ඕනේ. අපි ඉතින් වතුර බෝතල් තියලා මේ උස්සන්ගෙන් අමාරුයි. දියල්ලෙම්ම බොනවා. හරි හරි. බලائے සුපිරිය. අන්න තියෙන්නේ මචං අතනේ. ඔව්. guys දැන් අහන්තානේ වගේ ෆීලිං එකක් එන්නේ ඊට වඩා සුපිරි. ඇත්තම සුපිරි. මානගලයක් එහෙම තියෙනවා. ඕකෙන් මේ උඩටම යනවා. හරි? දැන් මෙහෙමයි උණුත්තර ඇටැක් කරන්නේ තනියම ගියොත් නැත්තම් එහෙම වෙන්නේ නැහැ. නෑ අනික ලංකාවේ දිවියෝ ගොඩක් මිනිස්සුන්ට ඇටැක් කරන්නේ ඕනේ. බය යකෝ සුපිරිනේ. එහෙනම් guys උන් අපි ආවා ලංකාවල්ලට. අපට අමාරු නයින්නේ. හැබැයි සුපිරි. අපි මෙතනින් වතුර ටිකක් එහෙම බොන්න ගෙල්ල ඇතේ තිබහනේ නේ. හරි? බලන්න පෙන්නන්න. එහෙනම් guys අපි බබරකන්දැල්ලයි ඊළඟට ලංකාවල්ලයි යාලතැන්නැල්ලයි දෙකම බලලා ආවා. ඉතින් යාලතැන්න ඇල්ලට ෆෝන් එක එහෙම අර වීඩියෝ කරන් යන්න අමාරුයි පොඩ්ඩක්. අර ලංකාවල්ලේ පහළට බහලා යන්න තියෙන්නේ. ඉතින් අපි හෙට ගිහිල්ලා ආවා. දැන් අපි යන්නේ කොහෙද මල්ලේ? කුමල්වැල අසපුවට. කුමල්වැල අසපුවට තමයි දැන් යන්නේ. යෝ guys මෙන්න මේ මම හිතන්නේ මේ ඇල්ලේ පෙරහැරට අලි ගෙනියන ගම කඩාගෙන ඇයිද දන්නේ නැහැ. ඉන්නවා ඩයල් දෙක අපි කොහොමද මල්ලි දැන් මෙතනින් එහාට කන්ටිනියු වෙන්නේ දැන් ආය හපුදලට තමයි අපි වෙන්නේ. දැන් අපි යනවා ගෙලින්ම ඔහොම දියතලාව හරහා බණ්ඩාර වලින් ඔහොම කුබල් අසපුවට දාලා අසුපෙන් දානවා ඇල්ලට. ඇල්ලෙන් ආය නැවත මදුල්ල කරා යනවා. හරි. දැන් ලස්සන පාර ගෑන්න යන්නේ කැම්ප් එක කරානේ. ඔව් කැම්ප් එක හරහා. මොකද්ද දියතලාව කැම්ප් එක කරා. පාර ලස්සනයි කියනවා. යා.
They tell me that I'm never gonna make it. They want me to do something that could make sense. They hate when I keep dreaming I'll be famous, but I don't give a fuck, I'ma keep chasing. I got all this potential that's deep inside of me, but they hate when you're successful cause they try to be. They sit there being judgmental because you're trying things, and they just want you to settle and do the right thing. So get a good job, don't slack off. Wake up every morning, make a good impression on your boss. Don't do anything that I wouldn't do, and when you're making money, make sure you don't spend it too soon. Fuck that, I'll do. ගයිස් මේ පාරනම් පට්ට මේ මාර ලස්සනයි ඒ කියන්නේ වාහනත් වැඩි නෑ අපි සෙට් එක යනවා ඉතින් මේ පල්ලෙහාට මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාන්න ඕනේ ඉතින් මේ හැමීට මේ සෙල්ෆි වීඩියෝ එකක් අරගෙන යන්න මරුවේ මාර නිස්කලංකයි ඉතින් ගයිඩ් එකක් යනවා නම් සුපිරි පාරවල් ටික එන්න හමුදලේ අට්ටියත් එක්ක Make it. They want me to do something that can make sense. They hate when I keep dreaming I'll be famous, but I don't give a fuck, I'ma keep chasing. They tell me that I'm never gonna make it. They want me to do something that can make sense. They hate when I keep dreaming I'll be famous, but I don't give a fuck, I'ma keep chasing. I think this life could be special if I get rid of the. දැන් ඉන්නේ මහියංගනේ පාරේ මේ රයිඩ් එකක් මොනවා ඉන්නේ මයි මල්ලි බදුල්ලින් ගියා ගෙදර ගියා අද අපි දෙන්න මහියංගනේ පාරේ ගිහිල්ලා නුවරට යන්න තමයි යන්නේ. Be in control of my life soon. All the negativity, man, I'm immune. I don't really need a mask with all I've been through. I've been making changes for the ages. 5-10 year plans are contagious. I attack that shit, I'm tenacious. And if you ain't, get the fuck out of my way then. Got one life, I won't regret it. I will fight until I get it. I'll look back one day from heaven and say damn, I learned some lessons. And say damn, I had no questions. I had fun in every second and the journey was a blessing, yeah. They tell me that I'm never gonna make it. ලොග්ගල්ලොය හන්දියෙන් දැම්ම නුවර පැත්තට මේ නුවර පාර දෙන්නේ මෙතනින් එහාට සුපිරිම පැත්තක් හම්බෙන්නේ අර වික්ටෝරියා ඩෑම් එක හරිය එහෙමත් හම්බ වෙනවා කට්ටිය දන්නවනේ අපි මේ පැත්තෙන් තමයි දැන් යන්න යන්නේ එහෙනම් And I keep dreaming I'll be famous, but I don't give a fuck, I'ma keep chasing. Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn, ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not even that paid. ඒ වටේ පිටේ ගෙවල් එහෙම නැහැ ඉතින් ආය අලි වෙන්නේ වගේ හරි පරිස්සමෙන් යන්න With my job cash in for a ticket, I'm going on a trip and I don't plan to visit. I'm gonna stay there till I feel like I'm winning, oh. And this is just the beginning. I need a big change, help me feel like living. I need a big swing, home runs I'm hitting, and I'll never look back, moving on till I get it all. එහෙනම් අපි අද හපුතලෙන් ගමන ආරම්භ කරාට ඇත්තටම ඊයේ පමායි කවිද නුවරිදන් තමයි ආවේ. ඒකට ඉතින් නුවරිදන් ඇවිල්ලා ආයේ නුවරින්ම මේ ගමන ඉවර කරා. දැන් නුවරට කිලෝමීටර් 9ක් විතර දිනවා. මොකද එදන්ට ගිහිල්ලා මේ මෙයා කුරුණෑගලට යනවා. මම එහෙම පේරාදෙනියට යනවා. එහෙනම් ඉතින් මේ බයි. හරි. දැන් මෙතනින් එහාට කුරුණෑගල පැත්තට දාන්න. මම පේරාදෙනිය පැත්තට යනවා. එහෙනම් ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. එහෙනම් බයි. Let's go. Hey. Yeah, this is my life, my strife, my right to fight, to die on. And this is my game to play, to claim a brand new name, oh. And I